මේ කොටස පටන් ගද්දී අපිට පෙන්වනවා අහනගේ අතින් මකර පලිංගුව මුහුදට වැටෙනවා. ඉතින් අහනත් මුහුදට පනිනවා මකර පලිංගුව බේරගන්න. ඉතින් යමනුත් මකර පලිංගුව නැවත ලබා ගන්න මෙතනදී උත්සාහ කරනවා. ඉතින් මෙතනදී අහනයි යමනුයි අතරේ සටනක් ඇති වෙනවා. මේ අතරේ මගුල් මණ්ඩපේ යමන් විදිහට වෙස් වලාගෙන ඉන්න බරණේ කල්පනා කරනවා අහන ඇයි තවමත් නැත්තේ කියලා. ඉතින් බරණේ පින්කිට කියනවා එයාට වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා. මේක හදිසියක් කියලාත් කියනවා. ඉතින් පරමිත් කියනවා එහෙනම් ගිහිල්ලා ඉක්මනටම ආයෙත් එන්න කියලා. ඉතින් වොෂ්රූම් එකට යන බරණි කල්පනා කරනවා අහන ඇයි තවමත් පරක්කුනේ මේ විදිහට මන් දිගටම මකුල් මණ්ඩපේ පින්කිත් එක්ක ඉන්න බෑ. එහෙම වුණොත් මේ විවාහය සිදු වෙලා තමයි නවතින්නේ කියලා. ඉතින් බරණි එයාගේ ස්වරූපය බරණි විදිහට වෙනස් කරගෙන කට්ටිය අතරට යනවා. ඉතින් පින්කි යමන් කොහෙද කියලා හොයනවා. ඉතින් මේ අතරේ අහනගේ අතින් මකර පලිංගුව ගිලිහෙනවා. හැබැයි අහනා සටන් කරලා මකරව විනාශ කරලා දානවා. ඉතින් මකර පලිංගුව නැති වුණත් අහනා මකරව විනාශ කරපු නිසා එතනින් පිට වෙලා යනවා. අහන හිතන්නේ මේ සැරේ නම් ඇත්තටම එයාගේ අතින් එයා මකරව විනාශ කළා කියලා. ඉතින් මේ අතරේ පින්කි යමන් තවමත් නැත්තේ ඇයි කියලා පරමිත් කියනවා ගිහින් යමන්ව හොයන්න කියලා. ඉතින් මෙතනදී කට්ටිය යමන්ව හැම තැනම හොයනවා. පරමිතුයි බර්ජිදුත් එළියට ඇවිල්ලා යමන්ව හැම තැනම හොයන්න පටන් ගන්නවා. මේ අතරේ පරමිත් යමන්ගේ බොඩි එක වතුරේ පාවෙනවා දකිනවා. ඉතින් ආරමනුයි කරනුයි ඇවිල්ලා යමන්ගේ බොඩි එක ගොඩට ගන්නවා. ඉතින් මෙයාලා යමන්ගේ බොඩි එක යාලා ඉන්න තැනට අරගෙන එනවා. මේක දැකපු පින්කිට ගොඩක් හිතට දුකයි. එයා කෑ ගහලා එතන අඬනවා. ඉතින් මෙතෙන්ට අහනත් එනවා. බරණි අහනගෙන් අහනවා මොකද උනේ කියලා. අහන කියනවා එයා යමන්ව විනාශ කරලා දැම්මා කියලා. ඊට පස්සේ බරණි අහනගෙන් අහනවා මකර පලිංගුවට මොකද උනේ කියලා. අහන කියනවා ඒක මගේ අතින් නැති වුණා. ඒත් ඒකට අපිට බය වෙන දෙයක් නැහැ. මම මකරව විනාශ කරලා දැම්මා. ඒ නිසා ඒක අපිට විරුද්ධව කාටවත් දැන් පාවිච්චි කරන්න බෑ කියලා. ඉතින් මේ අතරේ පොලිසියෙන් එනවා යමන්ගේ බොඩි එක අරගෙන යන්න. ඉතින් පරමිත් දකිනවා යමන්ගේ බෙල්ලේ සර්පෙක් දෂ්ට කරපු සලකුණක් තියෙනවා. පරමිත් එතනදි කියනවා යමන්ට අනිවාර්යෙන්ම සර්පෙක් දෂ්ට කරලා තියෙනවා කියලා. ඊට පස්සේ පොලිසිය කට්ටිය යමන්ගේ බොඩි එක එතනින් අරගෙන යනවා. පින්කි හොඳටම එතන අඬනවා. ආරෙමන් පින්කිව සනසලා ඇතුළට අරගෙන යනවා. ඉතින් මේ අතරේ අහනට පොඩි අමුත්තක් තේරෙනවා. මකරේකි ශබ්දයක් වගේ එකක් අහනට ඇහෙනවා. ඉතින් මෙතනදී අපිට ඇත්තම මකරව හඳුන්වලා දෙනවා. ඇත්තම මකර වෙන කවුරුවත් නෙමේ රාධිකා. රාධිකා එයාගේ මකර ස්වරූපයට පත් වෙන විදිහ අපිට මෙතනදී පෙන්වනවා. එයා එයාගේ මකර පලිංගුවත් අහනගෙන් ලබාගෙනයි ඉන්නේ. ඉතින් මෙතෙක් වෙනකම් යමන් කොහොමද මකරෙක් විදිහට හඳුන්වලා දුන්නේ කියලා අපිට පෙන්වනවා. මෙතනදී රාධිකාට පූරව් උදව් කරනවා. රාධිකයි පූරව් යමන්ගේ ප්‍රොෆයිල් එක චෙක් කරලා අපේ වැඩේට සුදුසුම මෙයා තමයි කියලා තීරණය කරනවා. රාධිකා පූරව්ට කියනවා යමන්ගේ විස්තර ඔක්කොම හොයාගන්න කියලා. එයා කොහෙද ඉන්නේ? එයා මොන වගේ වැඩද කරන්නේ කියලා හොයාගන්න කියලා රාධිකා පූරව්ට කියනවා. ඉතින් යමන් රාධිකාවයි පූරව්වයි හම්බ වෙන්න එනවා. යමන් කියන්නේ ඇත්තටම ඇක්ටර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. ඉතින් රාධිකා මෙතනදී යමන්ට ගිහින් කියනවා ඔයාට මම වැඩක් පාර දෙනවා. ඒකට මම ඔයාට හොඳ ගෙවීමක් කරනවා කියලා යමන්ට පූරව් සල්ලි වගේක් පෙන්වනවා. ඉතින් යමන් අහනවා මොකද්ද ඔයාලගේ වැඩේ? ඔයාලා ඒජන්සි එකකින්ද ආවේ කියලා. රාධිකා කියනවා ඔයාට මෙතනදී කරන්න තියෙන්නේ මකරෙක් වගේ ඇක්ට් කරන එක කියලා. වෙස්මාරු කරන නාග කන්‍යාවන් ඉන්නවා වගේම මකරනුත් ඉන්නවා කියලා රාධිකා කියනවා. හැබැයි මකරන්ට වෙස්මාරු කරන්න බෑ කියලා එතනදී රාධිකා කියනවා. මේක අහපු යමන්ට නිකන් මේක ජෝක් එකක් වගේ තමයි හිතෙන්නේ. යමන් අහනවා ඔයා මට ඩයිනෝසර් කෙනෙක් විදිහට රඟපාන්න කිව්වා නම් ඒක තාත්විකයි. මොකද මීට කලින් ඩයිනෝසර්ස්ලා ඉඳලා තියෙනවා. හැබැයි මකරන් ඉඳලා තියෙනවා කියලා නම් මං අහලා නැහැ කියලා යමන් රාධිකාට කියනවා. ඉතින් එතනදී කේන්ති ගියපු රාධිකා එයාගේ ස්වරූපය මකරෙක් විදිහට වෙනස් කරගෙන යමන්ව බය කරනවා. ඉතින් යමන් මෙතනදී හොඳටම බය වෙනවා. රාධිකා යමන්ට තර්ජනය කළා කියනවා ඔයා මකරෙක් විදිහට රඟපාන්න ඕනේ. මං වාට ඒකට ගෙවීමක් කරනවා. එහෙම නැත්නම් වගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයි කියලා රාධිකා යමන්ට තර්ජනය කරනවා. ඉතින් ඊට පස්සේ තමයි යමන් මේ මකර විදිහට අහන ළඟට එන්නේ. ඊට පස්සේ සීන් එකේදී අපිට පෙන්වනවා රාධිකාව හම්බ වෙන්න යමන් එනවා. යමන් කියනවා ඔයාගේ වැඩේ දැන් මං කළා ඉවරයි. දැන් මට මගේ සල්ලි දෙන්න. මම මෙතනින් යන්නම් කියලා.
ඉතින් රාධිකා යමන්ව එතනදි මරලා දානවා. යමන්ව මැරුවේ අහන කියලා පෙන්වන්න පූරව්ට කියලා එතනට සර්පයෙක් ගෙනල්ලා යමන්ට දෂ්ට කරවනවා. ඊට පස්සේ රාධිකා යමන්ගේ බොඩි එක වතුරට තල්ලු කරලා දානවා. ඉතින් අහනයි බරණේ හිතන්නේ අහන අතින් මේ යමන් බැන්නා කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වනවා රාධිකා මතක් කරනවා කොහොමද යමන්ව අහනට මකර විදියට හඳුන්වලා දුන්නේ කියලා. එක දවසක් ටෙරස් එකේදී රාධිකාව මකර අල්ල ගන්නවනේ. ඉතින් එතනදී ඇත්තටම රාධිකා එයා විදිහටම වෙනත් ගෑනු කෙනෙක්ව අන්දවලා එතනදී අහනව රවට්ටලා තියෙනවා. ඉතින් ඊළඟට අහනා මකරගෙන් එයාගේ මකර පළඟුව ලබා ගත්තට පස්සේ එතනදී රාධිකාට හොඳටම අමාරු වෙනවා. ඒත් අහනා මකර විදිහට දකින්නේ යමන්ව. රාධිකාගේ ඉංගියකින් යමන් එතනට ඇවිල්ලා අහනට පේන්න දුවලා යනවා. ඉතින් අහන මෙතනදී හිතනවා මේ මකර විදිහට ඉන්නේ යමන් කියලා. ඒ වගේම එදා වෙන්දේසිය දවසෙත් අර මකර පළඟුව හොරකම් කරන්න මූණ වහගෙන ආවේ රාධිකා. ඉතින් රාධිකාට එදා මේ මකර පළඟුව ගන්න හම්බුනේ නැහැ. ඉතින් අහනට අහුවෙන්නේ නැති වෙන්න එයා එතනින් එදා පැනලා ගියා. ඉතින් මෙච්චර කාලයක් රාධිකා අහනව රවට්ටලා තියෙනවා මකර කියන්නේ යමන් කියලා. ඉතින් හැමෝම ගෙස්ට් හවුස් එකෙන් එයාලගේ ගෙදරට එනවා. පින්කි ගෙදරට ඇවිල්ලා හොඳටම අඬනවා. ඉතින් මෙතනදී රාධිකා අහන දිහා බලලා හිතනවා ඔයා හිතන්නේ මකරව විනාශ කළා කියලා. හැබැයි දැන් තමයි ඇත්තම සෙල්ලම පටන් ගන්නෙ. ආනන්ද කුලේ නාගරාජනීගේ විනාශය දැන් පටන් ගත්තා කියලා රාධිකා හිතනවා. ඉතින් පින්කි මෙතනදී හොඳටම අඬනවා යමන් එයාව දාලා ගියා කියලා. ඉතින් රාධිකා පින්කි ගාවට ගිහිල්ලා පින්කිට කියනවා හිත හදාගන්න ඔයා ශක්තිමත් වෙන්න ඕනේ කියලා. ඉතින් පින්කි රාධිකාගෙන් අහනවා ඔයා ආරෙමන් අයියට තවමත් ආදරය කරනවා නේද? ඔයා තවමත් move on වෙලා නෑ නේද? ඉතින් මට කොහොමද හිත හදාගන්න කියන්නේ කියලා. ඊට පස්සේ පින්කි ආරෙමන් දිහා බලලා කියනවා ඔයත් ඔයාගේ ආදරේ නැති වුණාට පස්සේ බීලා ඔයාගේ ජීවිතේ විනාශ කරගන්න ගියා නේද? ඉතින් මං කොහොමද ඉස්සරහට හිත හදාගන්නේ කියලා. ඊට පස්සේ පින්කි අහනටත් කියනවා ඔයාට දැන් සතුටුයි නේද? මේ කසාදේ සිද්ධ වුණේ නැහැ. දැන් ඔයාට ඔයාගේ පළඟුවත් එක්ක ඕන දෙයක් කරගන්න කියලා. එතනදී පින්කි අහනට කියනවා. පින්කි හොඳටම අඬලා එතනින් පිට වෙලා යනවා. ඉතින් මෙතනදී රාධිකා අහනට කියනවා පින්කි කියපු දේවල් එච්චර හිතන්න එපා කියලා. ඊට පස්සේ රාධිකා පූරව්ට කියනවා අපි දැන් ගෙදර යමු කියලා යන්න හදද්දිම රාධිකාට පොඩි කලන්ත ගතියක් එනවා. ඉතින් ආරමන් රාධිකාව අල්ල ගන්නවා. රාධිකා කියනවා අනේ මන්ද මට එකපාරටම කලන්තයක් වගේ ආවා කියලා. ආරමන් කියනවා මේ රෑ වෙලා ඔයාට ගොඩක් දුර ට්‍රැවල් කරන්න අමාරුයි. ඒ නිසා අද මෙහෙන් ගෙස්ට් රූම් එකේ නවතින්න කියලා. ඉතින් අහනත් රාධිකාට කියනවා ඔයා අද මෙහෙ නවතින්න කියලා. ඉතින් ආරමනුයි අහනයි දෙන්නම කිව්ව නිසා එදා රාධිකයි පූරවුයි ආරමන්ගේ ගෙදර නවතින්න තීරණය කරනවා. ඉතින් ඊළඟට අහනා නාග දේවාලයට ගිහිල්ලා දෙවියන්ට පූජාව තියෙනවා. ඉතින් අහනා කියනවා අද මම නාගයන්ගේ ලොකුම සතුරා මකරව විනාශ කළා දැම්මා මගේ පූජාව පිළිගන්න කියලා අහන එතනදී දෙවියන්ට කියනවා. ඉතින් අහනා එතන තියෙන පහන පත්තු කරන්න යනවා. එතකොටම රාධිකා එතනට ඇවිල්ලා නාග දේවාලයේ දොර ගාව ඉඳලා අහන පත්තු කරන ඒ පහන සුනගක් ඇති කරලා නිවර දානවා. ඉතින් අහන දෙවෙනි පාරටත් ඒ පහන පත්තු කරනවා. ඒත් ඒ පහන ආයෙත් රාධිකා නිවර දානවා. අහනට මේ වෙලාවේ අමුත්තක් දැනෙනවා. අහනව දෙවියන් ඇයි මගේ පූජාව පිළිගන්නේ නැත්තේ කියලා. ඉතින් අහන මෙතනදි කියනවා තවම චංගිස්ථානයේ ත්‍රස්තවාදීන් ඉතුරු වෙලා ඉන්නවා. ඉතින් එයාලවත් ඉවරයක් කළා දාන්න කියලා තමයි දෙවියන් මෙතනදි මට කියන්නේ කියලා අහන කියනවා. ඊට පස්සේ රාධිකා නාග දේවාලයට ඇතුල් වෙන්න උත්සාහ කරනවා. ඒත් රාධිකාට නාග දේවාලයට ඇතුල් වෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මකරන් ශිව දෙවියන්ගේ මකර පළඟුව හොරකම් කළා. මකරන් ශිව දෙවියන්ගේ බැතිමතුන් වුණත් ඔවුන්ව දෙවියන් පිළිගන්නේ නැත්තේ ඒකට දඬුවමක් විදිහට. ඊළඟ සීන් එකේදී පාරමිත් බල්ජිත් එක්ක කතා වෙනවා. මොනෝ වෙනවද දන්නේ පින්කී කසාදෙත් නැවතුණා අපිට තාම අර ඩොකියුමන්ට්ස් අහනගෙන් ගන්න බැරි වුණා පාෂගෙනුත් තවම ආරංචියක් නැහැ කියලා පාරමිත් බල්ජිත් කියනවා. එතකොටම මේ දෙන්නව කවුරු හරි පැහැර ගන්නවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙමේ පාෂ තමයි මෙයාලව පැහැරගන්නේ. මෙයාලව පාෂ එල්ලලා තියෙනවා. පාරමිත් සිහියාවට පස්සේ පාරමිත් අහනවා පාෂයි ඔළුවෙන් හිටගෙන ඉන්නේ කියලා. ඊට
ඊට පස්සේ බල්ජිත් කියනවා පාෂ නෙමෙයි ඔළුවෙන් හිටගෙන තියෙන්නේ අපිව තමයි එල්ලලා තියෙන්නේ කියලා. පස්සේ පාරමිත් පාෂව දැකලා කෑ ගහනවා. පාෂ පාරමිත්ට කියනවා කෑ ගහන්න එපා ඔයාලා ඉන්නේ මේ ඔයාලගෙම ගෙදර ඒ නිසා අනිත් අයට ඇහෙන්න පුළුවන් කියලා. පාෂ අහනවා ඔයාලා මගේ ඩොකියුමන්ට්ස් ටික තවමත් හොයාගත්තේ නැද්ද කියලා. ඉතින් පාරමිත් පාෂට කියනවා ඒව තියෙන්නේ අහන ගාව අපි ගොඩක් උත්සාහ කරා ඒව අහනගෙන් ගන්න කියලා. පාරමිත් පාෂට කියනවා. පාෂ කියනවා මේ අහන කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මෙයා මේ ගෙදරට ආව දවසේ ඉඳන්ම වෙන්නේ අමුතු දේවල්. මට බුරු නාගමාණිකෙකුත් ලබා දුන්නා. ඒ වගේම දැන් ඩොකියුමන්ට්ස් ටිකත් අතුරුදහන් වෙලා. ඒ නිසා අහන ගැන හොයලා බලන්න ඕනි කියලා පාෂ මෙතනදි කියනවා. ඉතින් එතකොටම පරණොයි අර්ජුනොයි එතෙන්ට එනවා. ඊට පස්සේ බල්ජිත් කියනවා මේ ඉන්නේ මගේ පුතාලා දෙන්න කියලා. ඊට පස්සේ කරන් පාෂ ගාවට ගිහින් කියනවා ඔබතුමාද පාෂ කියන්නේ අපි ඔයාව දැකලා තිබ්බේ නැති උනන්ට ඔයාගෙන අහලා තියෙනවා කියලා එතනදී පාෂට ආචාර කරනවා. ඉතින් කරන් කියනවා අපිට අහන ගැන කතා වුණ දේ ඇහුණා අහනවා අපිටත් සැකයි කියලා කරන් කියනවා. පස්සේ අර්ජුන් කියනවා රවිෂ් අහනට ළඟකදී ඉඳන් හොඳටම බය වෙලා ඉන්නේ අපිටවත් මුකුත් කිව්වේ නැහැ. අපි කොහොම හරි රවිෂ්ගෙන් මේක දැනගන්න බලන්නම් කියලා අර්ජුන් පාෂට කියනවා. ඉතින් මෙතනදී පාෂා පාරමිත් ගෙදරින් යන අතරේ පාෂට පොඩි අමුත්තක් දැනෙනවා. ඉතින් පැත්තකට වෙලා රාධිකා පාෂ දිහා බලාගෙන ඉන්නවා පෙන්වනවා. ඊළඟ සීන් එකේදී අහනයි බරණේ දේවාලයෙන් ඉඳන් ගෙදරට එන ගමන් ඉන්නවා. ඉතින් මෙතනදී රාධිකා ලෝරියක් එලවගෙන ගිහිල්ලා එයාලගේ ඉස්සරහට ඒ ලෝරියේ ඉන්න සුනකයින් වගේක් නිදහස් කරනවා. ඉතින් මේ සුනකයින් අහනවයි බරණිවයි සපා කන්න පායනවා. ඉතින් අහනයි බරණි එයාලගේ නාග ස්වරූපයට ඇවිල්ලා මේ සුනකයින්ට පහර දෙනවා. ඉතින් ඒ පහර දුන්නත් මෙයාලා ලේසියෙන් මැරෙන්නේ නැහැ. අහන කියනවා බරණියට මේ සුනකයින් නම් සාමාන්‍ය සුනකයින් නෙමෙයි. ඒ නිසා අපි මෙතනින් යමු කියලා අහනයි බරණි එතනින් පැනලා එනවා. ඉතින් අහන බරණියට කියනවා අපි ගෙදර නැති වෙලාවේ රවිෂ් කාට හරි අපේ ඇත්ත ගැන කියන්න පුළුවන් කියලා. බරණි අහනට කියනවා ඒ ගැන බය වෙන්න එපා මං ඒවට විසඳුම් යොදලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී බොරු නායකව රවිෂ්ගේ කාමරේ ළඟින් තියලා තියෙනවා බරණි රවිෂ්ව බය කරන්න. ඉතින් රවිෂ් ඒ ණය ඇත්ත ණයෙක්ද කියලා බලන්න යන්තිම බරණි ණය වයින් කරලා එතනට එනවා. ඉතින් එතකොටම කරන් රවිෂ්ගේ කාමරේ දොරට ගහනවා. රවිෂ් කාමරේ දොර ඇරලා කවුද කියලා බලනවා. කරන් අහනවා රවිෂ්ගෙන් ඔය ඇයි ඔහොම ඉන්නේ? අපිට මොකද උනේ කියලා කියන්න කියලා. ඉතින් රවිෂ් කරන්ට මුකුත් නැහැ කියලා දොර වහනවා. ඉතින් මේ දේවල් බරණි බලන් ඉන්නවා. රවිෂ් බරණිව දැකලා හොඳටම බය වෙනවා. ඔයා කාට හරි මොන හරි කියලා තිබ්බොත් එදාට ඔයාගේ අවසානයේ කියලා බරණි රවිෂ්ට කියනවා. රවිෂ් කියනවා ඔයා දැක්කනේ දැන් කරන් ආවහමත් මම එයාව එලව ගත්තා. මං එයාටවත් මුකුත් කිව්වේ නැහැ. ඒ නිසා මං ගැන විශ්වාසය තියන්නේ කියලා රවිෂ් බරණිට කියනවා. මේ අතරේ ආර්යමන් එයා අර හොටෙල් එකට අරන් ගියපු ඇඳුම් අන්පැක් කරන ගමන් ඉන්නවා. ඉතින් මෙතනට රාධිකයි පූරව් එනවා. පූරව් ආර්යමන්ට කියනවා රාධිකාගේ බෙහෙත් වගේක් වෙන සූට්කේස් එකක මික්ස් වෙලා තියෙනවා. අපි අනිත් අයගෙනුත් බැලුවා. ඒත් හොයාගන්න හම්බුන්නේ නැහැ. ඔයාගේ සූට්කේස් එකේ තියෙනවද බලන්න තමයි අපි ආවේ කියලා පූරව් ආර්යමන්ට කියනවා. ආර්යමන් කියනවා මගේ සූට්කේස් එකේ නම් බෙහෙත් මට හම්බුන්නේ නැහැ. අනිත් සූට්කේස් වල තියෙනවද දන්නේ නැහැ. ඒව තියෙන්නේ පින්කිගේ රූම් එකේ මං ගිහින් බලලා එන්නම් කියලා ආර්යමන් එතනින් යනවා. ඉතින් එතකොටම අහන රූම් එකට එනවා. ඉතින් රාධිකා අහන එනවා දැකලා පූරව් එක්ක කතා කරනවා. පූරව් රාධිකාට කියනවා ඔයා දැන්වත් මේ මුරණ්ඩුකම් අතාරින්න. ඔයාගේ ලෙඩේ ගැන හැමෝටම කියන්න ඔයාට තව දවස් ටිකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයා ඔයාගේ ආදරේ ළඟට යන්න කියලා පූරව් රාධිකාට කියනවා. රාධිකා කියනවා මං දන්නවා මං අසනීපෙන් ඉන්නේ මට තව දවස් කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මං ජීවත් වෙන අන්තිම දවස් ටිකේ මට ආරෙමන් එක්ක ඉන්න ඕනේ. ඒත් ආරෙම දැන් කසද්ද බැඳලා ඉන්නේ මට එයා ගාවට යන්න බෑ කියලා රාධිකා පූරව්ට කියනවා. ඉතින් මේක අහන අහගෙන ඉන්නවා. රාධිකායි පූරව් අහනව දැකලා කලබල වෙනවා. ඉතින් මෙතනින් මේ කොටස ඉවර වෙනවා. ඊළඟ කොටස අපි ඔයාලට ඉක්මනටම අරගෙන එන්නම්. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.